ඩොලර් එක ඒ වගේම yen එක සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව දැන් මේ 115 ඩිස්කවුන්ට් එකත් අයින් කරොත් එහෙම අපිට ලොකු අසාධාරණයක් වෙනවා. අතන අපිට වැඩි පාරිභෝගිකයන් ලොකු අසාධාරණයක් වෙනවා. මොකද වාහනයක් අතන ගන්න බැරි තරමට වැඩි වෙනවා. ඔව් ලක්ෂ 90 කිට් වෙනවා ගන්නාරක් මේ 115ත් අයින් කරොත්. අපි දැනටමත් මේකට ඕනවටත් වැඩි බද්දක් ගෙවනවා. එහෙම තියෙද්දි තව ඒකට තව බදු ගහනවා කියන්නේ ඒක ඇත්තටම පාරිභෝගිකයන් කරන ලොකු අසාධාරණයක්. අනිවාර්යයෙන්ම මොකද ලක්ෂ 20ක විතර වැඩි වෙනවා වෙසල් එක්කුත්. මිස්ටර් හිඩත් හීවලි ඩයට් සිංහනාද පළු කෙඳු සූර්ය සුළඟ පවුලේ සැමට නැරඹිය හැක. යූස් වාහනයක් ලංකාවට ඉම්පෝට් කරද්දී අපිට ලබා දෙනවා 15% ඩිස්කවුන්ට් එකක්. ඒ හේතුව නිසා ආණ්ඩුවට ලොකු ඩියුටි ලොස් එකක්, රෙවෙනියු ලොස් එකක් වෙනවා කියලා. ඉතින් අපි මේ 15% මොකක්ද කියලා විශේෂ පැහැදිලි කිරීමක් කරන්න තමයි අපි අද ඇත්තට මේ සියලු දෙනාම කැඳෙව්වේ. අපි ගත්තොත් මේ 2016 ජූනි 14 වෙනිදා 1971 එලයිරක් 10 කියන ගැසට් එක මගින් ලංකාවට ආනයනය කරන වාහනයක් වැලියු කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒකේ විදිහට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ලංකාවට ගේනවා නම්, ඒ කියන්නේ ඒජන්ට් කෙනෙක් වාහනයක් ලංකාවට ගේනවා නම්, ඒකේ වැලියු එක ගන්න ඕනේ ඒජන්ට් විසින් ඩික්ලෙයාර් කරන ඒ ඉන්වොයිස් එකේ වැලියු එක. මොටර් කැපැසිටි එක උනත් ඒ ඩික්ලෙයාර් කරලා තියෙන කැපැසිටි එක. ඊට අමතරව අපි වගේ යූස් කාර් එකක් ලංකාවට ඉම්පෝට් කරොත් ඒකේ තියෙනවා ඒ මැනුෆැක්චරර්ගේ අපි හිතමු ජපානයෙන් වාහනයක් ලංකාවට ගේනවා නම් ඒ මැනුෆැක්චරර්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකේ තියෙන රීටේල් ප්‍රයිස් එකෙන් 15%ක ඩිස්කවුන්ට් එකක් ලබා දීලා තමයි කස්ටම් එකට ඒ තොග මිල කියන මිල ගන්න ඕනේ කියලා. දැන් මම කියනවා මේ 15% අඩු කරන්න හේතුවයි කියලා. අපි දැන් ඒ වෙබ්සයිට් එකේ ඒ මෙන්ෂන් කරලා තියෙන්නේ ඒකේ තියෙන රීටේල් ප්‍රයිස් එක. හැබැයි දැන් අපේ සප්ලයර්ස්ලා එක වාහනයක් නෙමේ එතන මැනුෆැක්චරර්ගෙන් ඕඩර් කරන්නේ වාහන 50ක් 100ක් එකපාර ඕඩර් කරනවා. එතකොට ඒ ඕඩර් කරපුවාම ඒගොල්ලන්ට හම්බ වෙනවා ලොකු බල්ක් ඩිස්කවුන්ට් එකක් මේ වාහන වලට. ඊට අමතරව ඒ ප්‍රයිස් එක ඇතුලේ දැන් අපි මෙතන තොග මිලනේ කැල්කියුලේට් කරන්නේ. නමුත් දැන් ඔතන රීටේල් වෙබ්සයිට් එකේ තියෙන රීටේල් ප්‍රයිස් එක. කියන්නේ එතන තියෙනවා ඒ ඩීලර්ගේ මාජින් එකත් ඒකට ඇතුළත්. ඊටත් අමතරව ඒ ඩීලර් ලබා දෙන ආෆ්ටර් සේල් සර්විසස් වලට ඒගොල්ලෝ කොස්ට් එකක් දාලා තිනවා. ඒ කොස්ට් එකත් ඒ රීටේල් ප්‍රයිස් එකේ ඇතුළත්. ඊටත් අමතරව ඒ රටේ ස්ටෑම්ප් ඩියුටි, රෙවෙනියු ලයිසන්ස්, එතකොට එමිෂන් ටැක්ස් වගේ ඒ charges උත් ඒ රීටේල් ප්‍රයිස් එක. මොකද ඒකේ තියෙන on the road price එකනේ. ඊටත් අමතරව ඒ රටේ තියෙන registration charge එක පවා අර රීටේල් ප්‍රයිස් එකේ තියෙනවා. ඉතින් මම මේ කියපු සියලුම කාරණා අඩු කරලා මේකේ හරිම ෆැක්ටරියෙන් එන තොග මිල ගන්න තමයි මේ 15% අඩු කරන්නේ. ඉතින් දැන් අපි සරලව කියනවා නම් අපි හිතමු රුපියල් 100ක් ප්‍රයිස් කරලා තියෙන බිස්කට් එකක්. දැන් ගහලා තියෙන බිස්කට් එක ගහලා දෙන රුපියල් 100 මිල. නමුත් මේකේ තොග මිල රුපියල් 100 නෙමෙයි, සමහරවිට තොග මිල රුපියල් 70 වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒකේ හරිම අර නිෂ්පාදිත අගය ගන්න තමයි මේ 15% දීලා තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ හරිනම් මේ මිල 15%කුත් නෙමෙයි, මේක 25%ක් 30ක් වෙන්න ඕනේ. මොකද අපේ ගණනය කිරීමට අනුව අපිට මේ දැන් ඔය රීටේල් ප්‍රයිස් එකට වැඩි අපිට ඊට වැඩි ටිකක් ඊට වැඩි ඇත්තටම 25%ක් 30ක් අඩුවට තමයි අපි මේ වාහනේ ගන්නේ. නමුත් අපි ටැක්ස් ගෙවද්දී අපිට හම්බෙන ඩිස්කවුන්ට් එක 15%යි. ඉතින් අපි ඇත්තටම බැලුවොත් මෙතන රෙවෙනියු ලොස් එකක් නෙමෙයි, මේක ආණ්ඩුවට ලොකු වාසියක් තියෙන්නේ. මොකද අපි අඩුවට ගන්න වාහනේටත් අපි ලොකු ඩියුටියක් ගෙවනවා. ඇත්තටම මේකට මේ වැලියු එකට වඩා වැඩි ඩියුටියක් ගෙවනවා. ඉතින් අපි හිතමු දැන් මේ විදියට මේ 15% ඩිස්කවුන්ට් එක අයින් කළොත් ඒක ඇත්තටම ලොකුවට බලපාන්නේ මේ පාරිභෝගිකයන්. මොකද හේතුව Honda Vezel වගේ වාහනයකුත් මේ 15% අයින් කරොත් ලක්ෂ 20ක විතර වැඩි වෙන්න පුළුවන්. Wagon R එකක් ලක්ෂ 7මාරකින් වගේ වැඩි වෙන්න පුළුවන්. Yaris එකක් වගේ ලක්ෂ 10කින් වගේ වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි මුදල් අමාත්‍යාංශයෙන් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටින්නේ මේ ගැන සලකා බලලා අපිට හරිනම් මේ 15% නෙමේ ඊටත් වැඩි ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. දැන් ඇත්තටම දැන් ඔබතුමාලා සඳහන් කරන මේකේ පාරිභෝගිකයා තමයි නැවතවට අපි 2024 වගේ නිෂ්පාදනය කරපු වාහනයක් පවා ඒතකොට බෑන්ඩ් නිව් මට්ටමේ මිල ගන්නකට දියවලද මේ ඒතකොට දැන් මේ දැන්ට කියනවා. ඔව් දැන් උතන ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් මේ 15% කියන්නේ අපිට ලබා දෙන ඩිස්කවුන්ට් එක. ඊට අමතරව දැන් අපිට සාධාරණ ඩිප්‍රීසියේෂන් එකක්. එහෙම නැත්නම් ෂෙයාර් වීම මත පදනම් වෙච්ච අගයක් ලබා දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි 23 එක අමතක කරන්න අපි ෆ්‍රීස් ට්‍රක් එකක් ලංකාවට ඉම්පෝට් කරොත් අපි සාමාන්‍යයෙන් ඕක ගෙන්නන්නේ අවුරුදු 10ක් විතර පරණ වාහනයක්. ඒ අවුරුදු 10ක් විතර පරණ වාහනේ අපි එහෙන් ගන්නේ
අපි හිතමු yen ලක්ෂ 20කට 30කට. නමුත් ඕකේ brand new value එක. ඒ කියන්නේ වෙබ්සයිට් එකේ retail price එක yen ලක්ෂ 120ක් විතර වෙනවා. එතකොට අපි කස්ටම් එකට ගියාම ඒගොල්ලෝ ඒක වැලියු කරන්නේ අපි අර yen ලක්ෂ 30ට ගන්න වාහනේ අර yen ලක්ෂ 120ට වැලියු එක පදනම් කරගෙන තමයි ඩියුටි ගහන්නේ. ඉතින් එතන ලොකු අසාධාරණයක් තියෙනවා. මොකද හේතුව අපිට දෙන ඩිස්කවුන්ට් එකක් දෙන්නේ 15%යි. ඒ ඩිස්කවුන්ට් එක දෙන්නේ මේ ෂෙවීම් මත නෙමෙයි. ඒක දෙන්නේ බල්ක් ඩිස්කවුන්ට්ස්, එතකොට ඩීලර් මාජින්ස්, එතකොට ආෆ්ටර් සේල් සර්විසස් ඒ වගේ ටික අයින් කරලා මේක ඇත්තම තොග මිල ගන්න තමයි 15% ඩිස්කවුන්ට් දෙන්නේ. ඊට අමතරව අපිට හරිනම් අවුරුද්දක් පාසා හෝ මාස 6න් 6ට අපිට ඩිප්‍රීසියේෂන් එකක් ලබා දෙන්නත් ඕනේ. ඒ කියන්නේ ෂෙවීම් මත ලැබෙන අගයක් ලබා දෙනවා. නමුත් මේ දෙකම අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම හරිම විදියට නම් දැන් ඕනම් බාණ්ඩයක ෂෙවීමක් තියෙනවනේ. හරිම විදියට නම් අපිට මේ ඩිස්කවුන්ට් එකට අමතරව තව ඩිප්‍රීසියේෂන් එකකුත් තියෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ දැන් මේක අයින් කළොත් මේ ඊට පස්සේ මාර්ජින් එක අයින් කළොත් නැවත වටේකින් වාහන පිළ ඉහළ යනවා කියලා කියන්නේ. ඔව් අනිවාර්යයෙන්ම ඉහළ යනවා. මොකද හේතුව දැන් අපි දැන් ගිය මාස එකමාර ඇතුළත ගත්තොත් මැයි 1 වෙනිදා ආවා 2.5 SSCL එක. මැයි 15 වෙනිදා ආවා අධිභාරයක් 50%ක රේගුවෙන් ගහන අධිභාරය 50%ක් වැඩි වුණා. ඊටත් අමතරව දැන් මේ ඩොලර් එක ඒ වගේම yen එක සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ තුනත් එක්කම ඊට අමතරව දැන් මේ 15% ඩිස්කවුන්ට් එක අයින් කරොත් එහෙම අපිට ලොකු අසාධාරණයක් වෙනවා. අතන අපිට වැඩි පාරිභෝගිකයන් ලොකු අසාධාරණයක් වෙනවා. මොකද මේ වාහනයක් අතන ගන්න බැරි තරමට වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා ගල්මාර්ගය මේ ලක්ෂ 70 75 මේක තව ලක්ෂ 70 කියන ලක්ෂ 90ක් විතර වෙනවා. ඔව් ලක්ෂ 90කට කිට් වෙනවා ගන්නාරක් මේ 15%ත් අයින් කරොත්. ඉතින් ඒකයි අපි විශේෂයෙන් ඉල්ලීමක් කරන්නේ. මොකද හේතුව අපි මේ අසාධාරණ දෙයක් කියනවා නෙමෙයි. අපි දැනටමත් මේකට ඕනකටත් වැඩි බද්දක් ගෙවනවා. මේ එහෙම තියෙද්දි තව ඒකට තව බදු ගහනවා කියන්නේ ඒක ඇත්තටම පාරිභෝගිකයන් කරන ලොකු අසාධාරණයක්. ඒ කියන්නේ රැගෙනාරිය ලක්ෂ 90ක් වෙනවා කියන්නේ විසල් දෙයක් කෝටි දෙක පණිනවා. අනිවාර්යයෙන්ම. මොකද ලක්ෂ 20ක විතර වැඩි වෙනවා වෙසල් එක්කුත්. විශාල මිලකින් වැඩි වෙනවා. දැන් මේ සම්බන්ධයෙන් රජයත් එක්ක සාකච්ඡාවක් කරලා මුදල් අමාත්‍යාංශ මේ සම්බන්ධයෙන් ක්‍රියාපත් වෙද්දී දැක්වද කොහොමද? අපි දිගින් දිගටම දැන් මොකද හේතුව මෙතන මේ තියෙන මේ ඇත්තට මෙතන අපිට පොඩි අසාධාරණයක් වෙනවා. අපි ඒක දිගින් දිගටම මුදල් අමාත්‍යාංශනේ කියලා තියෙනවා. අපි තාම නම් මේ පිළිබඳ කිසිම ප්‍රචාරයක් හම්බෙලා නැහැ. දැන් මේ සම්බන්ධයෙන් දැන් ඔබතුමාලා සඳහන් කරන ආකාරයට මේ 100ට 15 මාර්ජින් එක තරහා මේ යම් කිසි තරඟකාරීත්වයක් තිබුණා නව වාහන සහ පරණ වාහන අතර. මේ දෙක අතර තියෙන ગેප් එක ගන්න කියලා නැවත වටේකින් අර පාරිභෝගිකයට අඩු මිලකට ගන්න තිබුණු අවස්ථාව වෙනස නැතිලා යනවා. ඔව් අනිවාර්යයෙන්ම ඉතින් මේ හේතුව නිසා වාහනේ ඉතින් පිරිවැය වැඩි වෙනවා. බැරි වෙලාවක මේ 115 අයින් කරොත් ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක ගැන හොඳ සලකා බලලා මොකද හරිනම් මේක 115ක් නෙමෙයි ඩිස්කවුන්ට් එක 125ක්වත් වෙන්න ඕනේ. නමුත් at least මේ 115 කියන එකත් දිගටම මේන්ටේන් කරගෙන යන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ.